වස්තුලා අද අපි හදන්න යන්නේ ඉස්සොඩේවල් එකක්. ගහමු සුපිරියටම. මචං අපි දැන් මේ හොදගත්ත ඉස්සෝ ටිකට ලුණුයි ගම්බිරිසුයි දාලා කලවම් කරගමු. අද ඩෙවල් එක ගහන්නේ මම වෙනම විදිහකට. ඒකින්ද අනිවාර්යෙන් මේක තෙලේ බැඳ ගන්න ඕනේ. අපි දැන් මේක ලුණුයි ගම්බිරිසුයි දාගමු. මම අද හදන්නේ අමුතුම විදිහකට. මචං අපි දැන් මේක හොඳට බැඳ ගන්න ඕනේ. කොල්ලනේ කෙල්ලනේ ඉස්සෝ ටික දැන් බැඳගමු තෙලේ. තෙල් රත් වෙලා තියෙන්නේ. මේ ඉස්සෝ ටික හොඳට බැඳෙන තරමට තමයි මචං අනිවාර්යෙන් මේ අපේ හදන ඩෙවල් එක සුපිරියටම එන්නේ. දැන් අපි කරන්නේ මේකට ඕනේ පහේ ටික කපා ගන්නවා මේක බැඳෙනකන්. අපි දැන් සුදු ලුණු ටික තලා ගමු. අපි දැන් මේ ඉස්සෝ බැඳගත්ත තෙල් එකේම තමයි අපේ පහේ ටික බැඳගන්නේ. එතකොට තමයි මේකේ නියම රසක් එන්නේ. අපි දැන් මේකට පහේ ටික සේරම ඇඩ් කර ගන්න ඕනේ එකපාර. 3-5 දා ගන්න ඕනේ. ඊළඟට කහ. එනසාල් කරාබුණේටි කුරුළු. අපි දැන් මේකට ඉස්සෝ ටික දාගමු. කෑලි මිරිස් දාගමු. අපි අනිවාර්යෙන් දාන්න ඕනේ මේකට සෝයා සෝස්. ඊළඟට ටොමැටෝ සෝස්. අපි අද මේකට විශේෂ දෙයක් දා ගන්නවා කියලා කිව්වනේ. ඒ තමයි ෆ්‍රෙෂ් මිල්. අනිවාර්යෙන් මේකට දා ගන්න පට්ටම රසක් තියෙන්නේ. මේකට අන්තිමටම ඇඩ් කර ගන්න ඕනේ රට ලුණුයි මාළු මිරිසුයි තක්කලි. ඉවල් එකකට මේවා අනිවාර්යෙන් අන්තිමට තමයි ඇඩ් කරන්න ඕනේ. මේ හදාගත්ත ඩෙවල් එකේ ඉන්න ඉස්සෙක් කාලා බලමු මේක රස කොහොමද කියලා. මේක පට්ටම රසක් තියෙන්නේ. අනිවාර්යෙන් ඕගොල්ලෝ මේ විදිහටම හදලා බලන්න. අනිවාර්යෙන් ෆ්‍රෙෂ් මිල්ක් ඇඩ් කරන්න. ඕගොල්ලෝ මට කමෙන්ට් එකක් දාන්න මේක හදලා බලලා මේක රසයිද කියලා. ඕගොල්ලෝ මාත් එක්ක රැඳිලා ඉන්නවට හදවතින්ම ආදරේ.